හරි තැනට හරියටම වෙනස සොයා. වෙනස සොයා වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සිතකට දෙව්තුමන් සලසන්නේ යහපත සැබෑවින් දුටුවත් සපලත්මය එලෙසින් අහිතකමින් නොදකිමු අද මිටුවන් පිරිසිදු සිතකට දෙව්තුමන් සලසන්නේ යහපත සැබෑවින් දුටුවත් සපලත්මය එලෙසින් අහිතකමින් නොදකිමු අද මිටුවන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මේ රාත්‍රී කාලය පිළිබඳව. මම විශ්වාස කරනවා ගිය සතියේ දේශනාවට සමන් දුන්න අය නැවතත් ඊටම උනන්දුවෙන් මේ රාත්‍රියේ දෙවන දේශනාව සඳහා වාඩි වෙලා ඉන්නවයි කියලා. ඒත් එක්කම ගිය සතිය Tamanට භාවිතා කරන්න නොහැකි වුණ අයත් මේ සතියේ දේශනාවට සමන් දෙනවා වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපේ අවධානය යොමු කරනු ලැබුවේ මතෙව් තුමාගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 22 වන පදයේ සිට 33 වෙනි පදය දක්වා. මෙහිදී මොකක්ද අපි බැලුවේ? අත වශයෙන්ම කියනවා නම් යේසුස් වහන්සේ මුහුද පිට පයින් ඇවිල්ලා සිය ගෝලයන්ව කුණාටුවෙන් බේරා ගැනීම තමයි අපි බැලුවේ. එහිදී 22 වෙනි පදයේ වෙතට ගිය සතිය අපේ අවධානය යොමු කළා. එනම් යේසුස් වහන්සේ සිය ගෝලයන්ට බල කරනු ලබනවා මුහුදෙන් එතෙර වීමට. අත වශයෙන්ම යේසුස් වහන්සේ බල කරපු නිසා තමයි ගෝලයෝ මේ මුහුදෙන් එතෙර වීමට ගියේ. ඇයි බල කරන්නට සිද්ධ වුණේ? ඔවුන් දැනගෙන හිටියා යම්කිසි කුණාටු සහිත කාලගුණයක තමයි ඔවුන් සිටින්නේ කියලා. යේසුස් වහන්සේගේ ගෝලයන් අතර දීවරයන් හිටියා. ඒ නිසා ඔවුන්ට හොඳ අවබෝධයක් තිබුණා. එතකොට ඇයි යේසුස් වහන්සේ වැනි බල කිරීමක් කරනු ලැබුවේ? යේසුස් වහන්සේ බලාපොරොත්තු වුණා හැම වෙලේම Tamanම ඔවුන්ට උදව් කරන්නේ නැතුව ඔවුන්ම ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ සමග තම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉදිරියට යන්න ඕනේ කියලා. ඒදී අපි ඉගෙන ගත්ත දේ තමයි අපේ ජීවිතයේ අභියෝගයක් ප්‍රශ්න තිබෙනවා. ගැටලු තිබෙනවා. නමුත් ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට අපි ගමන් කළ යුතුයි. එහෙමනම් ඒ ජයග්‍රහණයට ගමන් කරන්න කිසිවක් නොකොට බයේ අධෛර්යමත් වෙලා ගෙවල් ඇතුළට වෙලා අපිට ඉන්න බෑ. දෙවියන් වහන්සේගේ කැමැත්තත් ඒක නෙමෙයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ අපව තල්ලු කරනු ලබන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ අපිට බල කරන්නේ මේ ස්ථානයට යන්න අපි අකමැති. නමුත් උන්වහන්සේ බල කරනු ලබනවා. හැබැයි වැරදි දෙයකට උන්වහන්සේ අපව පොළඹවන්නේ නැති බවත් අපි මෙහිදී මතක තබා ගත යුතුයි. ඒක තමයි අත්‍තරම ගිය සතියේ අපි අවධානය යොමු කරේ. එතනදී අපි දැක්කා යේසුස් වහන්සේගේ ගෝලයන් කුණාටුවට මුහුණ දීලා සිටින විට මොකද උන්වහන්සේගේ වචනය අහලානේ ඔවුන් ගියේ. උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන ඇවිල්ලා ඔවුන්ව බේරා ගනු ලබනවා. ඒ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙලා විශාල අමාරුකමක් වුණත් ඔබ ජීවිතේ ඉදිරියට ගමන් කරනවා නම් ඔබ පීඩා මැද්දේ ගමන් කරනවා නම් ඔබ ඉවසා දරාගෙන ඉන්නවා නම් උන්වහන්සේ ඒ ප්‍රශ්නේ මැද්දෙන් ඇවිල්ලා ඔබව බේර ගන්නවා. අද දවසේ අපේ විශේෂ අවධානය අපි යොමු කරන්නේ තවත් එක කාරණයක් වෙතට. දැන් යේසුස් වහන්සේගේ ගෝලයන් මුහුදේ කුණාටුවට අසු වෙලා සිටින අවස්ථාවේදී ඔන්න යේසුස් වහන්සේ දැන් මුහුද මත පයින් ඇවිදාගෙන එනවා. මහා කළුවරේ. ඔවුන්ට ආලෝකයක් තිබුණේ නැහැ. ඔවුන් දැක්කා. නමුත් යම්කිසි ආකාරයක දිලිසීමක් අපි දකින්න ඇති කියලා හිතන්න පුළුවන්. එතකොටම ඒගොල්ලෝ හිතුවා මේක හොල්මනක්, මේක අවතාරයක් කියලා ඔවුන් කෑමොර දෙන්න පටන් ගත්තා. එතකොට යේසුස් වහන්සේ ප්‍රකාශ කරපු එක වචනයක් තමයි අද අපේ දේශනාවේ සඳහා ලබා ගන්න. ඇත්ත වශයෙන්ම මගේ ජීවිතෙත් මම ගුරුවරයෙක් හැටියට මම දේශනා කළා තිනවා මේ කොටස මෙනෙහි කළා තිබෙනවා මම උගන්වලා තිබෙනවා. නමුත් මීට ප්‍රථමයෙන් කිසි දිනක නොදැක්ක දෙයක් මේක. ඒ තමයි
උන්වහන්සේ කියනවා ධෛර්යවත් වෙන්න. දැන් උන්වහන්සේ ධෛර්යමත් වෙන්න කියන එක මම නොදැක්කයි කියන එක නෙමෙයි. නමුත් එහි අර්ථය ගැඹුර අපි මේ රාත්‍රියේ ඒක තමයි මෙනෙහි කරන්නේ. බය වෙන්න එපා කියන එකයි ධෛර්යමත් වෙන්න කියන එකයි අතර ලොකු වෙනසකුත් තිබෙනවා. ඒ නිසා අපේ අවධානය අපි යොමු කරනකොට මේ ධෛර්යමත් වෙන්න කියලා කිව්වයි කියන එක අපි හිතන්න වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තිය ඊටාම වැදගත්. මේක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. දැන් මෙයින් අදහස් කරන්නේ නැහැ ශරීර ශක්තිය වැදගත් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපි පුංචි උදාහරණයක් ගත්තොත් අපි දකිනවා අපි අතර මානසික රෝගී සහෝදර සහෝදරයන් සිටිනවා. වේදනාත්මක දෙයක් ඒක. දැන් සමහරු ඉන්නවා අපිටත් වඩා ගොඩක් සවි ශක්තිමත්. ශරීරය බැලූ බැලමට ගොඩක් ශක්තිමත්. නමුත් මානසිකව එයයි දුර්වලයි. සමහරට පුංචි අවදියේ සිට උපතේ සිට ඇතිවෙච්ච කරුණු වෙන්නත් පුළුවන්. පසු කාලීනව ඇතිවෙච්ච මානසික ප්‍රශ්න වෙන්නත් පුළුවන් ජීවිතේ යම් සමහර හදිසි සිදුවීම් නිසා. උදාහරණයක් හැටියට මම දන්න කීප දෙනෙක්ව සිටිනවා පාසල් අධ්‍යාපනයේ ඊටාම ඉහළට ගිය අය. භාෂාවන් පවා කියන්නේ අපේ සිංහල දමිළ භාෂාවන් වලට අමතරව අනිකුත් භාෂාවන්ද පරිහරණය කරන අය. ඊටාම චතුර ලෙස. දැන් ඇයි ඔවුන්ට මේ තත්ත්වයට පත් වෙන්නට සිද්ධ වුණේ? හදිසි ජීවිතයේ සිදුවීමක් නිසා හෝ කුමනාකාර දෙයක් කියලා අපි හිතමුකෝ. හැබැයි ඔවුන්ට ශක්තිමත් ශරීරයක් තිබුණත් ඔවුන්ට ජීවිතේ හරියට ජීවත් වීමේ හැකියාවක් නැහැ. සමහර විට ඔවුන්ට වඩා ගොඩාක් දුර්වල ශරීර සෞඛ්‍යයක් තිබෙන අය ඒ අය වෙනුවෙන් උපකාර කරනවා. සමහරට යාගේ අම්මා වෙන්න පුළුවන්, ආච්චි අම්මා වෙන්න පුළුවන්, නැත්නම් සීයා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ඥාති කෙනෙක් හෝ ගමේ මිත්‍රයෙක් හෝ කවුරු හරි වෙන්න පුළුවන්. එයාට වඩා ගොඩක් ශාරීරිකව දුර්වලයි. නමුත් එයාට සිදු වෙනවා අර ශාරීරිකව ශක්තිමත් මානසිකව දුර්වලයේ පුද්ගලයාට සේවය කරන්න. මම තව දෙයක් මෙහිදී මතක් කරන්න ඕනේ. දැන් මෙවැනි සිදුවීම් යම් කිසි ආකාරයකව ගැඹුරට ගිය මානසික ප්‍රශ්න. නමුත් තවත් මානසික දුර්වලකම් තිබෙනවා අපේ ජීවිතේ මානසික රෝගීන් බවට අපව හඳුන්වන්නේ නැහැ. අපි මනෝවෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නෙත් නැහැ. මානසික රෝගයන් සඳහා බෙහෙත් ලබා ගන්නෙත් නැහැ. එනමුත් යම් යම් මානසික දුර්වලකම් අපේ ජීවිතයේ තිබෙනවා. අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ ඒක තේරුම් ගන්න. ඒක අවබෝධ කරගන්න. ඒකට හේතුව මම පුංචි උදාහරණයක් ඔබට කියනවා. දැන් ශාරීරිකව ගත්තාම සාමාන්‍ය පොදුවේ ගත්තාම අපි හැමෝම ශක්තිමත්. විවිධාකාර ලෙඩ රෝග ගැටලු තිබෙන්න පුළුවන්. දෙවනාංශ අපව සුවපත් කරනවා. හොඳේ. නමුත් විවිධ දුර්වලකම් අපිට තිබෙනවා ශාරීරිකව. දයාබර සහෝදරයා සහෝදරී, එලෙසින්ම මානසිකව ගත්තමත් පොදුවේ අපි හැමෝම ශක්තිමත්. හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි අර ශාරීරිකව මෙන්ම මානසිකව අපේ දුර්වලකමුත් අප තුල තිබෙනවා. මොහොතක් හිතන්න. දැන් ඔබ පොදුවේ ශාරීරිකව ශක්තිමත් වගේම ශාරීරික දුර්වලකම් තිබෙනවා කියලා මං කිව්වනේ. එතකොට ඒ දුර්වලකම් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරන්නේ නැද්ද? යම් කිසි අපිටම ගයක් අස්පස් කරන්න ගියා කියලා මොකක්කෝ හිතන්නකෝ. ඔබට මේ වැඩේ කරගන්න බෑ. තව කීප දෙනෙක්ව ගෙන්න ගන්න වෙනවා. නැත්නම් ඔබට වෙන කෙනෙකුට ඒක පවරන්න පුළුවන්. ඔබේ ජීවිතේ වැදගත්ම අවස්ථාවන් වලට ඔබට යන්න විදිහක් නැහැ ශාරීරික දුර්වලකම් නිසා. හැබැයි පොදුවේ ගත්තම ඔබ ශක්තිමත්. නමුත් සමහර විශේෂිත කටයුතු ඔබට කරන්න බෑ. මානසිකවත් එහෙමයි. එතකොට අපි පොදුවේ ගත්තාම අපි සාමාන්‍ය රැකියාවට යනවා, එනවා අපේ ජීවිතේ දිනදා වැඩ කටයුතු කරනවා, පාසල් යනවා. හැම අතින්ම හොඳයි. දේව සේවය තුල යෙදෙනවා. හැබැයි විවිධාකාර මානසික දුර්වලකම් තිබෙනවා. මොනවද මේ මානසික දුර්වලකම්? දැන් අපි මොනවද කියන එක පසුව කතා කරමු. දැන් මෙතනදී වැදගත් වෙන දේ තමයි මේ මානසික දුර්වලකම් නිසා ජීවිතේ සමහර වැදගත්ම දේවල් අපිට අහිමි වෙනවා. අපි හැම විටම ඒව අතපසු කරනවා. අපි ඒතෙන් වලින් ඉවත් වෙලා යනවා. ඒ අභියෝග අපි ඒ දිහා බලන්නවත් කතා කරන්නවත් කැමති නැහැ. හැබැයි අපේ ජීවිතය පවා අපි අවසන් කරනවා. අවසන් කරන කියන මම අදහස් කරන්නේ ඔබ ජීවිතේ අකාලේ මරණයට පත්වීමක් ගැන නෙමෙයි. සාමාන්‍ය පරිදි ජීවිතේ හොඳ වයසකට ගිහලා අවසන් කරනවා. නමුත් කිසි දිනක අරවැනි ස්ථානවලට යන්න තරම් ඔබේ මනස ශක්තිමත් වෙලා තිබිලා නැහැ. එහෙමනම් දැන් අපි ඉක්මනින් පැමිණෙමු අපේ දේශනාව වෙතට. යේසුස් වහන්සේ මූද පිට පයින් ඇවිදගෙන එනකොට යේසුස් වහන්සේගේ ගෝලයන් ඒ අවතාරයක් කියලා හිතලා වුන් කෑමොර දෙනවා. මං හිතනවා අපිට ඉදිරි සතිවලදී ඇයි ඒගොල්ලෝ එහෙම කෑ ගැහුවේ කියන එක බලන්න පුළුවන්. ඔවුන්ගේ නොහැදිලිකාරකමේ එක්තරා පැත්තක් පිළිබඳව අද අපි ඒක සාකච්ඡා කරන්නේ නැහැ. දැන් එතකොට ඔවුන් කෑ ගහනකොට යේසුස් වහන්සේ දුන්න පිළිතුර කුමක්ද? උන්වහන්සේ කියනවා
ධෛර්යමත් වෙන්න. මට වගන්තිය කියවන්න ඉඩ හරින්න බයිබලෙන්ම 27 වෙනි පදේ මතේතුමාගේ සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදයේ එහෙත් යේසුස් වහන්සේ එකෙනෙහිම ඔවුන්ට කතා කොට ධෛර්යවත් වෙයලා. දැන් බය වෙන්න එපා කියලා කිව්වේ නෑ. බය වෙන්න එපා කියලා කිව්වා ඊට පසුව. මොහොතක් සිතන්න. යේසුස් වහන්සේ කිව්වා නම් බය වෙන්න එපා කියලා. එතකොට ප්‍රශ්නේ නිමයි වගේ නේ. දැන් ඒගොල්ලොන්ට හැකියාව තිබෙනවා නම් බය නොවී ඉන්න. මොකද යේසුස් වහන්සේ කියන බය වෙන්න එපා. ඒ මමයි. මොකද උන්වහන්සේ කියනවා ධෛර්යමත් වෙලා බය වෙන්න එපා. ඒ මමයි. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. හැබැයි යේසුස් වහන්සේ බය වෙන්න එපා කියලා කියන්නේ දෙවනුව. ඒ මමයි කියලා කියන්නේ තුන්වැනුව. ඒ දෙකටම ප්‍රථමයෙන් උන්වහන්සේ කියනවා ධෛර්යමත් වෙන්න. මොකද්ද මේ ධෛර්යමත් වෙනවා කියන වචනේ අර්ථය? අපි උත්සාහ කරලා බලමු අපි තේරුම් ගන්න. ධෛර්යමත් වෙන්න කියලා කිව්වහම එක්තරා විදියකට ඔබ සාමාන්‍ය ස්වභාවයටපත් වෙන්න. ඒ කියන්නේ එතකොට දැන් ධෛර්යයක් නෑ වගේනේ සාමාන්‍ය ස්වභාවය. නෑ ඒක නෙමෙයි මම අදහස් කරේ. ඒ කියන්නේ ඔබ දැන් අධෛර්යමත් වෙලා ඉන්නේ. ඇයි යේසුස් වහන්සේට සිදු වුණේ ධෛර්යමත් වෙන්න කියන්නේ? අධෛර්යයටපත් වෙලා, බයටපත් වෙලා. සාමාන්‍ය ස්වභාවයට වඩා වෙනස් වෙලා. ඒකයි මං කිව්වේ ධෛර්යමත් වෙන්න කිව්වම අපි අර ඉංග්‍රීසියෙන් කියනවානේ normal වෙනවයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. අපි සාමාන්‍ය තත්ත්වයටපත් වුණාම අපිට සාමාන්‍යයෙන් කරුණු පේනවා. මට මේ කාරණාව ඇත්තටම මට කියන්න ඉඩ හරින්න. ධෛර්යය නැති විට අපිට බය ඇති වෙනවා. හොඳද? බය ඇති වෙන විට අපේ ඇදහිල්ලට විශාල බාධාවක් බවට ඒකපත් වෙනවා. ඇදහිල්ල නැති විට එහෙම නැත්නම් ඇදහිල්ල මද වෙන විට අපිට පිළිතුරු අවම වෙනවා. මොකද අපිට සුද්ධ බයිබලයේ සඳහන් කරනවා හේබ්‍රෝ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බැහැයි කියලා. මොකද ඇදහිල්ල කියන්නේ උතර පේන දෙයක් නෙවෙයි. නමුත් අපි විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ ජීවමානව සිටිනවා. දෙවියන් වහන්සේ මට උදව් කරනවා. මම ඒක ඇදහිල්ලෙන් විශ්වාස කරන්න ඕනේ. දෙවියන් වහන්සේ මගේ පියවි ඇස් වලට පේන්නේ නැහැ. නමුත් උන්වහන්සේ මායාවක් නැත්නම් මිත්‍යාවක්ද නැහැ. සුද්ධ බයිබලයේ සඳහන් කරන උන්වහන්සේ ඇත්ත වශයෙන්ම උන්වහන්සේ ආත්මික ලෝකයක ඉන්නේ කියලා. එතකොට ආත්මික ලෝකයක සිටීමෙන් උන්වහන්සේගේ වචනෙන් තමයි මේ භෞතික අපිවත් මේ ලෝකයත් මවලා තිබෙන්නේ. එතකොට භෞතික ලෝකයක සිටීමෙන් අපිට කියන්න බෑ නොපෙනෙන ආත්මික ලෝකයක් නැහැ කියලා. ඒ අපේ මද දැනගැන්ම. නමුත් දෙවියන් වහන්සේ ඇත්තටම වැඩ සිටිනවා. උදාහරණයක් ඇරෙන්න ඔබේ ශරීරය කවදාරි පොළොවට පස් වෙනවා, දුර්වල වෙනව නේද? නමුත් ඔබේ ආත්මය, ඔබ කියන පුද්ගලයා ඔබේ ආත්මය. නමුත් ඔබේ ආත්මය ආත්මික ලෝකයකට ගමන් කරනවා මරණයෙන් පසුව. එහෙමනම් දෙවියන් වහන්සේ ජීවමානව සිටිනවා. එතකොට ඒ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට ඇදහිල්ලක් නැතිනම්. එතකොට ඇදහිල්ල ඇති වෙන්න නම් අපිට ප්‍රථමයෙන්ම බය නැති වෙන්න ඕනේ. අපිට බය නැති වෙන්න නම් අපිට ධෛර්යය ඇති වෙන්න ඕනේ. දැන් මම ඉස්සරහට ගමන් කළා ආය ආපස්සට ආවා ඒක. එතකොට ධෛර්යය ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා තමයි යේසුස් වහන්සේ මෙතනදී සඳහන් කරන්නේ ඔබ ධෛර්යවත් වෙන්න කියලා. දාබර සහෝදරයා සහෝදරිය. ඔබ දැකලා තිබෙනවද? දක්ෂ දරුවන් සිටිනවා. පාසලේ හොඳට ඉගෙන ගන්නවා. පාසලේ යම්කිසි පරීක්ෂණයක් පවත්වුවාමත් හොඳින් ලකුණු ගන්නවා. නමුත් විභාගයකට මුණ දෙන්න ඉඳගත්තාම අපි හිතමුකෝ සාමාන්‍ය පෙළ කියලා උසස් පෙළ කියලා. ලකුණු ගොඩක් පහතට පැමිණෙන අවස්ථාවන් තිබෙනවා. ඇත්තටම දක්ෂ දරුවෝ මේ මෑතකදී කරපු පරීක්ෂණවලදී විශේෂඥයන් දැන් යෝජනා කරලා තිබෙනවා. ඇත්තටම මෑතකදී අපේ බයිබල් විද්‍යාලයේ පවා අපි සාකච්ඡා කරනු ලැබුවා. මොකද සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගැටලු තිබෙන ඒගොල්ලෝ හොඳට ඉගෙන ගන්නවා. නමුත් විභාගයට ඉඳගත්තාම ලකුණු අඩු වෙනවා. ඒ නිසා අපේ සාකච්ඡාවකදීත් මේක සාකච්ඡා කරනු ලැබුවා. මේ විශේෂඥයන්ගේ යෝජනා දැන් විභාග වලින් අසමත් වුණායි කියන එකේ අදහස ඇත්තටම මේ දරුවා අසමර්ථයි කියන එක නෙවෙයි. නමුත් එයින් අපි ඉඩක් දෙන්නේ නැහැ ඔබට විභාග ලියන්න බැහැමයි කියලා. අපි යම්කිසි විදිහක එවැනි දරුවන් එක්ක පුද්ගලිකව කටයුතු කරලා ඒගොල්ලන්ව හරි තැනකට ගේන්න ක්‍රියා කරනවා. එතකොට දැන් මොකද්ද මේකේ ප්‍රශ්නේ? මානසික ප්‍රශ්නයක්. එතකොට ළමයා මානසික දුර්වලෙක්, මානසික රෝගියෙක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි ශාරීරිකව පොදුවේ ශක්තිමත්. නමුත් යම්කිසි රෝගී තත්ත්වයක් තිබෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ශාරීරිකව මහ ලෙඩෙක් කියන එක නෙමෙයි ඒකේ අදහස. මානසිකවත් එහෙමයි. ඒ නිසා ඔබ මානසික රෝගියෙක් කියනව නෙමෙයි. දැන් ඇයි අපි මේ රාත්‍රියේ මේක සාකච්ඡා කරන්නේ සුද්ධ බයිබලයෙන්? මේ මානසික දුර්වලකම් අපේ තේරුම් ගත්තේ නැතිනම් අපිට කවදාවත් අපේ පවුලට හරියට සේවය කරන්න බැරි වෙනවා. මගේ දේශයට සේවය කරන්න මට බැරි වෙනවා. ඒ නිසා මම නැගිටින්න, මං දෙපයින් හිටගන්න, මගේ රට දියුණු රටක් බවට පත් වෙන්න, මගේ දේවස්ථානයේ හොඳ ආත්මිකව ලංකාව නැගිටින පිණිස අපි මේ මානසිකව ශක්තිමත් වෙන මේ කරුණ තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ දරුවාට තියෙන ප්‍රශ්නේ විභාගයට වාඩි වුණාම එයාට මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා අපි යාට තේරුම් කරලා දුන්නාම
ඒකෙන් ගොඩ එන්න කටයුතු කරපුවාම මාස කීපයකින් වසර කීපයකින් ඒ ළමයා ඊටාම ඉහළට එන දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඇයි අපි මේ දුර්වලකම් වලට ඉඩ දීලා ජීවිතේ පරාජයටපත් වෙන්නේ? එහෙමනම් යේසුස් වහන්සේ නැවත කියනවා ධෛර්යමත් වෙන්න. ඒකට හේතුව ඇත්තටම යේසුස් වහන්සේට තිබුණේ නැද්ද? ඒගොල්ලෝ අවතාරයක් කියලා කෑ ගහනකොට නෑ අවතාරයක් නෙමෙයි මමයි කියලා එක වතාවෙම බෝට්ටුවට එන්න. උන්වහන්සේට ඒක තිබුණානේ. ඔරුවට පැමිණෙන උන්වහන්සේට තිබුණා. හැබැයි එහෙම එනවා වෙනුවට බය වෙන්න එපා කියලා කියන්නෙත් නැතුව උන්වහන්සේ කියනවා ධෛර්යවත් වෙන්න. ඒ කියන්නේ උන්වහන්සේට ඕනේ අර මං ඉස්සෙල්ලා විස්තර කරා වගේ ඔබ සාමාන්‍ය තත්වයටපත් වෙන්න. ඔබේ මනස සාමාන්‍ය තත්වයටපත් වෙන්න. මනස නොකැළඹී තිබීමට වග බලා ගැනීම. දයාබර සහෝදරයා සහෝදරිය අපේ මානසික මට්ටම හොඳ තැනක තියෙනකොට අපිට අපේ එදිනදා වැඩ කටයුතු අපිට ඉතාම හොඳින් කරන්න පුළුවන්. සාමාන්‍ය පරිදි කරන්න පුළුවන්, ඉතාම හොඳින් කරන්නත් පුළුවන්. නමුත් අපි මානසිකව දුර්වල වෙච්චාම අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. අපිට පුළුවන් දේ, අපිට පහසුම දේ පවා අපිට කරන්න බැරි වෙනවා. ඒ නිසා යේසුස් වහන්සේ කියනවා ඔබ ධෛර්යමත් වෙන්න. බයිබලෙන් උදාහරණයක් ගන්නවා නම් රතු මුහුද දෙබෑ කරලා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග ගෙනිච්චයි කියලා සුදු බයිබලේ වාර්තා කරන නික්මයම 14 වෙනි පරිච්ඡේදයේ. රතු මුහුදෙන් එහා ගිහිල්ලා මෝසෙස්ගේ සහෝදරිය නටලා අනිකුත් කාන්තාවන් සමග දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා කියලා සඳහන් වෙනවා. අපි හැමෝටම පුළුවන් රතු මුහුදෙන් එහා ගිහිල්ලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. හැබැයි කී දෙනෙකුට පුළුවන්ද මුහුද මැද්දේදී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න? තවදුරටත් මුහුද වැහෙන්නේ නැහැ මේ වියලි බිම මතම අපි අවිදිනවයි කියලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. නැත්නම් රතු මුහුදෙන් මෙතෙර ඒ ඊජිප්තුවේ ඒ විරෝධ කරුවන් ඔවුන්ට විරුද්ධ වෙනකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න කී දෙනෙකුට පුළුවන්ද? මම ඔබෙන් අසා සිටිනවා. ඔබ මේ රාත්‍රියේ යම් කිසි ගැටලුවක සිටිනවද? ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන්, කිතුණුවෙක් නොවන කෙනෙක් වෙන්න පුළුවන්. කිතුණුවෙක් නොවන කෙනෙක් නම් ඔබ දැනගන්න දයාබර සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ තරුණ ළමයින්ට මං කතා කරනවා. ඔබට මට ප්‍රේම කරන දෙවි කෙනෙක් සිටිනවා. අපෝ මැව්ව දෙවි කෙනෙක් සිටිනවා. අපි අහම්බෙන් මේ ලෝකෙට ආවේ නෑ. පරිණාමවාදයේ ප්‍රතිඵලයක් හැටියට අපි නෙමෙයි අපි මේ ලෝකේ ඉන්නේ. අපි යම් කිසි දවසක අපේ අතීතයේ අපි වඳුරන් බවට පත් වෙලා හිටියේ නෑ. ඒක න්‍යායක් පමණයි. ඒක සත්‍යයක් නෙවෙයි. මා විශාල පිපිරීමකින් මේ ලෝකේ ඇති උනේ නැහැ. දෙවියන් වහන්සේ ඕනකමින් මේ ලෝකේ මවලා තිබෙනවා. බලන්න මේ ලෝකේ පිළිවෙල පිළිබඳව මහා පිපුරුමකින් මේ ලෝකේ ඇති වෙලා තිබුණා නම් මේ ලෝකේ මෙහෙම පිළිවෙලක් තිබේවිද? ඔබ හදපු පුටුවක පිළිවෙලක් තිබෙනවද? නෑ නේද? ඔබට ලස්සනට වාඩි වෙලා ඉන්න පුළුවන් නේ. ඔබේ මේසේ, ඔබේ ඇඳේ, ඔබ පරිහරණය කරන දේවල් වල. දැන් මම ඔබට කතා කරන මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඔබට ඇහෙනවා. මිනිස්සු මේවා නිර්මාණය කරලා තිබෙන්නේ. මේ ඉබේ ඇති වුණා නම් ඔබට ඇහෙයිද? මට මේ වගේ කතා කරන්න පුළුවන්ද? මං උපැසියලක් මේ වෙලාවේදී පැලඳගෙන ඉන්නවා මගේ නෝට්ස් බලන්න ඔබට දේශනා කරන්න. උපැසියල හදපු කෙනා ලස්සන මගේ කන් දෙකේ ඒක නවතන පිණිසත් මගේ නාසය නවතන පිණිසත් මගේ ඇසට ප්‍රයෝජනවත් වෙන පිණිස මේක සකස් කරලා තිබෙනවා. මේ ලෝකේ එහෙම පිළිවෙලකට කවුරු හරි හැදුවේ නැද්ද? ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. අපි කාලය ඉතුරු කරගන්නම. නමුත් ඔබ හිතන්න ඔබ කිතුණෙක් නොවන කෙනෙක් වුණත් ඔබට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. එසේනම් දෙවියන් වහන්සේ ඔබට පවසනවා ධෛර්යමත් වෙන්න. ඔබේ ජීවිතේ මොකද්ද ඔබේ ප්‍රශ්නය? ඔබ හම්බෙන් මේ දේශනාවට අහුම්කම් දෙනවා වෙන්න පුළුවන්. කිතුණුවෙක් වෙන්න පුළුවන් ඔබ. කිතුණුවෙක් නොවන කෙනෙක් වෙන්න පුළුවන්. මම නැවත කියනවා. ඔබේ ජීවිතේ ප්‍රශ්නේ මැද්දේ ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. අවාසනාවකට කතාව තමයි මිනිස්සු සියදිවි හානි කරගන්නවා. මම මේ රාත්‍රියේ ශ්‍රී ලංකාවේ මිනිස්යන්ට කතා කරනවා මගේ දායබර සහෝදර සහෝදරයන්ට දෙමව්පියන්ට දරුවන්ට තරුණ ළමයින්ට එපා ඒ අඥාන වැඩේ කරන්න. ජීවිතේ නැති කරගන්න ඔබට අයිතියක් නැහැ. ජීවිතේ ඔබේ නෙවෙයි. ඔබ කිය නමුත් මට මේ වලට මුහුණ දීලා ඉදිරියට යන්න බෑ. මේ වලින් ඔබ බේරගන්න කෙනෙක් ඉන්නවා. දැන් ඔබ අපි හැමෝම ප්‍රශ්නෙන් එහාට යන්නනේ ආස. නමුත් ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ මැද්දේ අපි ඉන්න එකයි. නමුත් ඒකයි මම ඔබට දේශනා කරේ. යේසුස් වහන්සේ කියනවා ප්‍රශ්නේ මැද්දේ ඉන්නකොටම ධෛර්යමත් වෙන්න. කරුණා කරලා ඔබේ අවධානය යොමු කරන්න. ඔබට බයිබලයක් නැත්නම් බයිබලයක් මිලදී අරගෙන අසල් වාසියෙක්ගෙන් බයිබලයක් අරගෙන මතෙව් 14 වෙනි පරිච්ඡේදයට හරවන්න. ඇයි යේසුස් වහන්සේ බය වෙන්න එපා කියලා ඉස්සෙල්ලාම කිව්වේ නැත්තේ? ඇයි යේසුස් වහන්සේ ඉක්මනින්ම ඔරුවට ආවිල්ලා එකලම සැනසුවේ නැත්තේ? ඒ සියල්ල කරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කියනවා ධෛර්යමත් වෙන්න. ඒ කියන්නේ මානසිකව ඔබ ශක්තිමත් වෙන්න. ඔබ සාමාන්‍ය නෝමල් වෙන්න. ඒ කියන්නේ ඔබට මම උපකාර කරන්න ඉන්නවා. හැබැයි උන්වහන්සේ කිව්වා නේද ඊට පස්සේ බය වෙන්න එපා මමයි. නමුත් ඒ උන්වහන්සේ බව ඇත්ත.
නමුත් අපි උන්වහන්සේගේ පියට ලබන පිණිස අපි සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ඕනේ. ඔබේ ප්‍රශ්නේ කුමක් වුණත් මේ රාත්‍රියේදී ඔබ මානසිකව යහපත් තැනකට පත් වෙලා දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නේ නැතිනම් ඔබත් රෝගී වේවි. ඔබේ නිවසේ කෙනෙක් රෝගී වෙලා ඉන්නවනම් ඒක හිතලා ඔබ රෝගී වේවි. ඔබ රෝගී වෙන්නනම් රෝගේ උත්සන්න වේවි. විශාල ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. අපිට මනෝවෛද්‍යවරු උගන්වනවා නේද? බොහෝ රෝගවලට හේතු අපේ මානසික ගැටලු, ශාරීරික රෝගවලට හේතු. එතකොට තවත් ඒවා උත්සන්න වෙනවා අපි ඒව කෙරේ අවධානයක් යොමු නොකරාම. ඒ නිසා අවශ්‍ය කරන්නේ ධෛර්යයයි. යේසුස් වහන්සේ නිෂ්පල හිස් වචන භාවිතා කළේ නැහැ. උන්වහන්සේ ඔබටයි මටයි කියනවා අපේ ප්‍රශ්නය මැද්දේ ධෛර්යමත් වෙන්න. හිතන්න කාටද මේ කතා කරේ? මහා කළුවරේ කුණාටුව තාම සංසිඳිලා නැහැ. ඒ කුණාටුවත් එක්ක විශාල බියකට පත් වෙලා හිටපු ගෝලයන්ට කියනවා ඒ ප්‍රශ්නේ මැද්දේම ධෛර්යමත් වෙන්න කියලා. ඔබ ධෛර්යමත් වෙන්න. ඔබේ ප්‍රශ්නේ කුමක් වුණත් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරමින් ධෛර්යමත් වෙන්න. ධෛර්යය ඇති විට හොඳ අවධානයක් අපිට ඇති වෙනවා. හොඳ අවධානයක් තිබෙනකොට ඒ ධෛර්යය සමග අපිට හොඳ අවබෝධයක් පැමිණෙනවා. අපි නෝමල් නේද? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍යයි අපි. ඒ අවබෝධය ඇති විට අපිට ඇදහිල්ල ඇති වෙනවා. මොකද සුදු බයිබලයේ සඳහන් කරනවා රෝම 10:17 ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙනවා. අපි දන්න වචනයත් කැළඹුණාම අපිට අමතක වෙනවා. ඒ නිසා අපි හොඳ අවබෝධයකට ආපුවම අපිට ඇදහිල්ල ඇති වෙනවා. ඇදහිල්ල ඇති විට දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනකොට ඔබේ ප්‍රශ්නෙට කුමක්ද වෙන්නේ කියලා ඔබට තේරෙනව නේද? ඔබේ ප්‍රශ්නෙට පිහාටු පැමිණ පියාඹා ඉගිලී යන්නට යනවා. ඔබ නිදහස් වෙනවා. දෙවියන් වහන්සේ ඔබ නිදහස් කරනවා. ඔබ හැමෝම යමක් හිතනවා කියලා මට හිතෙනවා. ඒ දේ තමයි මේක වෙන්න පුළුවන් කොහොමද? මේක කළ හැක්කේ කොහොමද කියලා ඔබ කල්පනා කරනවා. අවසාන වශයෙන් මම ඔබට සඳහන් කරනවා ඒ දේ කිරීම සඳහා දෙවියන් වහන්සේ ඔබට උදව් කරන ප්‍රධාන ක්‍රමය තමයි දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට කලින් කරපු දේවල් ඔබ හිතලා බලන්න. දෙවියන් වහන්සේ මොනතරම් හාස්කම් කර තිබෙනවද? නමුත් දැන් ඔබට මේ සියල්ල අමතක වෙලා වෙන්න පුළුවන්. සුදු බයිබලයේ පොරොන්දු සිහිපත් කරන්න. අපි රතුමුද ගැන කතා කරා. දෙවියන් වහන්සේ කොහොමද රතුමුද මැද්දේ ඊශ්‍රායල් සෙනඟ ගෙනිච්චේ? ඒගොල්ලන්ට උපකාර කළේ. අපිට සුදු බයිබලයේ සඳහන් කරනවා ආබ්‍රහම්ගේ භාර්යාවට වයස අවුරුදු 99යි. ස්ත්‍රීන්ගේ නියමයේ පවා ඇයට නැවතී තිබුණා. කිසිම ස්වභාවික ලකුණක් නැහැ ඇයට දරුවෙක් ලබන්න. නමුත් දෙවියන් වහන්සේ උන්ට පොරොන්දු වෙලා තිබුණා මම ඔබට ආශිර්වාද කරනවා කියලා. දෙවියන් වහන්සේ පොරොන්දුව ලෙසම ආබ්‍රහම්ට ආශිර්වාද කරමින් ආබ්‍රහම්ගේ භාර්යාවට අවුරුදු 99ක් වයස්ව සිටින විට දරුවෙක් ලබා දුන්නා. දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. ඔබ මේවා සිහිපත් කරන්න ඕන. නිකන් නෙමෙයි සුද්ධ බයිබලය තුල වාර්තා කරලා තිබෙන්නේ. ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ කියන්නේ දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඔවුන් දෙවියන් වහන්සේට කීකරු වෙමින් ඒ ගිනි උඳුන වෙතට යාමට කැමති වුණා. ඒ කියන්නේ එහෙ මා දුෂ්ට රජෙක් හිටියා. නෙබුකත්නේෂ මේ රජතුමා මොනවද කරේ? මා විශාල රන් රූපයක් හදලා සියලු දෙනාටම අණ කරා ඒකට නමස්කාර කරන්න කියලා. නමුත් එකම දෙවියන් වහන්සේව ඇදහුව ඔවුන් ඒ ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ඇටියට ඔවුන් මේ මහා ගිනි උඳුනට දැම්මා. නමුත් අපේ සුද්ධ බයිබලයේ සඳහන් කරනවා ඒ ගිනි උඳුන තුල කිසිදු උපද්‍රවයකට පත් වෙන්නේ නැතුව ඔවුන් සුවසේ හිටියයි කියලා. පසු රජතුමා බියටපත් වුණා. ඔව් දෙවියන් වහන්සේව පසු විශ්වාස කරා. මේ තුන් දෙනාව දෙවියන් වහන්සේ බේරගත්ත ආකාරය බලලා. ඒ නිසා බයිබලයේ තව බොහෝ සිදුවීම් තිබෙනවා. ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ අපොස්තල පාවුල්තුමත් සීලස්තුමත් ඔවුන් සිරගතව හිටියා. ඔවුන් වරදක් කරපු නිසා නෙවෙයි සුභාරංචිය ප්‍රකාශ කරන්න ගිහිල්ලා එවකට මිනිස්සු ඔවුන්ව නීතියට බාර දීලා ඔවුන් හිරගත කළා. නමුත් අපිට බයිබලයේ සඳහන් කරන උන් දඬු කඳේ ගහලා සිටින අවස්ථාවේදී මධ්‍යම රාත්‍රියේදී ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා කියලා, යාඥා කරා කියලා. එතකොට දෙවියන් වහන්සේගේ බලය පැමිණ ඔවුන්ගේ සම්පූර්ණ ඒ බැඳුම් වලින් ඔවුන් නිදහස් වුණායි කියලා. ඒ නිසා තව බොහෝ හාස්කම් දහස් ගණක් සුදු බයිබලය තුල සඳහන් වෙලා තිබෙනවා. මේවා යම් කිසි විදියක ඔබ සිහිපත් කරන්න, සිහිපත් කරලා ඔබ ඉන්න තැන සිට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, දෙවියන් වහන්සේ විශ්වාස කරන්න, ධෛර්යමත්ව සිටින්න, සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න, හොඳ අවබෝධයකට පැමිණෙන්න ඔබ ක්‍රියා කරන්න. එවිට දෙවියන් වහන්සේගේ බලය ඔබට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. මම ඔබ සියලු දෙනා වෙනුවෙන් පුංචි යාඥාවකින් මේ කාලය අවසන් කරන්නම්. යහපත් පියාණනේ, ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා මේ රාත්‍රී කාලය නිසා. එදා ඔබ වහන්සේගේ ගෝලයන් ඒ කුණාටුව මැද්දේ බියටපත් වෙලා සිටින විට ඔබ වහන්සේ ඔවුන්ට පැවසුවා ධෛර්යමත් වෙන්න කියලා. ඔබ වහන්සේ ඔවුන් ඇවිල්ලා බේරගන්න ප්‍රථමයෙන් ඔබ වහන්සේ ඔවුන්ට කිව්වා
ධෛර්යමත් වෙන්න ඒ මමයි කියලා. ඔබ වහන්සේ දන්නවා දැන් ඔබ වහන්සේ ඇවිල්ලා උන්ව බේරගන්න බව. නමුත් ඊට ප්‍රථමයෙන් ඔබ වහන්සේ අපේක්ෂා කළා ධෛර්යමත්ව සිටීම. ඒ නිසා මේ ලාංකීය අපේ දේශයේ සියලුම කිතුණුවන් සහ කිතුණුවන් නොවන අපි සියලු දෙනා මේ රාත්‍රියේ ඔබ වහන්සේට බාර වෙනවා. ස්වාමිනේ අපම ධෛර්යමත් විය යුතුයි. ස්වාමිනේ ඔබ දෙස බලලා අප ධෛර්යමත් විය යුතුයි. මගේ රටේ ස්වාමින් වහන්සේ මේ ආදරණීය සහෝදර සහෝදරයන් මව් දෙමව්පියන් ධෛර්යමත් වෙන්න පිණිස ඔබ වහන්සේ දෙස බලලා සුද්ධ බයිබලයේ ඔබ වහන්සේගේ වචනය දෙස බලලා ධෛර්යමත් වෙන්න පිණිස මම යාඥා කරනවා. අප ධෛර්යමත්ව සිටින විට අපිට හොඳ අවබෝධයක් පැමිණෙන ඔබ වහන්සේ පිළිබඳව මහා පුදුම ලෙස අපේ ප්‍රශ්න වලින් අපි මිදෙන්නට යනවා. ස්වාමිනී ඔබ වහන්සේ අප ගලවා ගැනීමට පැමිණෙන නිසා ස්තුතියි. ප්‍රශ්නේ ස්වාමිනී අවසන් වෙන්න ප්‍රථමයෙන් අපි ඔබ වහන්සේ විශ්වාස කරනවා. ඒ තුල සිටමින් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. එවිට ප්‍රශ්නේ නිමා වුණාට පසුවත් ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමේ හැකියාව අපට ලැබෙනවා. ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට වේවා. මේ වැඩසටහන ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ මුතුන් මුනාමයෙන්. ආමේන්. අද වැඩසටහන ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වුණායයි සිතනවා. ඔබගේ අදහස් යෝජනා අපට ලියන්න. අපගේ ලිපිනය TWR ලංකා තැපැල් පෙට්ටි අංක 2 පුත්තලම. නැවතත් එම ලිපිනය TWR ලංකා තැපැල් පෙට්ටි අංක 2 පුත්තලම. දැන් ඔබටත් පුළුවන් අපට කතා කරන්න. අපගේ දුරකථන අංකය 0.70 33 77 634. එම අංකය නැවතත් 0.70 33 77 634. මේ වැඩසටහන ඇසීම තුළින් ඔබ ජයග්‍රහකෙක් කිරීමටයි අප සූදානම් වන්නේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ මා කියන දුරකථන අංකයට මිස් කෝල් එකක් ලබා දීමයි. අපගේ දුරකථන අංකය 0.71 983 33 44. එම අංකය නැවතත් 0.71 983 33 44. ලබන සතියේත් සුපුරුදු වේලාවට මේ වැඩසටහන තුළින් හමු වෙනතුරු අදට අපි ඔබගෙන් සමුගන්නවා. කුරිරුලොව තුල දුෂ්ට දුගනන් සරුවනි දුකින් දිවිගෙවන්නේ. කුරිරුලොව තුල දුෂ්ට දුගනන් සරුවනි දුකින් දිවිගෙවන්නේ. දැහැමි ලෙස මා පවිඳුරුනේ ඇයි මෙසේ දුක් විඳින්නේ. පිරිසිදු සිතකට දෙව්තුමන් සලසන්නේ යහපත සැබෑවින්. දුටුවත් සපලත් වෙලෙසින් අහිත කමින් නොදකිමු අද මිටුවන්. ඉරිසියාව පිරි දුර්වල හැඟුමන් පයලිස්සන්නට අනුබල දෙන්නේ. ඉරිසියාව පිරි දුර්වල හැඟුමන් පයලිස්සන්නට අනුබල දෙන්නේ. සුදස්ථානයට මා පැමිණෙන තෙක් ඔවුන්ගේ කෙලවර සිහිනෝනේ. පිරිසිදු සිතකට දෙව්තුමන් සලසන්නේ යහපත සැබෑ. මෙය TWR ලංකා ඉදිරිපත් කිරීම. දුටුවත් සපලත් බය එලෙසින් අහිත කමින් නොදකිමු අද මිටුවන්. පිරිසිදු සිතකට දෙව්තුමන් සලසන්නේ යහපත සැබෑමින්. දුටුවත් සපලත් වෙලෙසින් අහිත කමින්
නොදකිමු අද මිටුවන්